අපි ලෝක පුදුමයක් අල්ලලා බලන්න යන්නේ. හලෝ. බැලුවන් වල ගියා. next level experience එකක්. වටිනාම භෞතික භාණ්ඩය මේ මියුසියම් එක ඇතුලේ තියෙනවා. අපි ආවා ඊජි. අද අපේ second day එක. second day ඊයේ ආවේ. ඊයේ අපි එදී රැ වුණා. මේ දෙදි පහමාර වගේනේ මේ වෙලාවේ. පහමාර වගේ එන ට්‍රැෆික් එකක් තිබුණා. ට්‍රැෆික් එක හින්දා තවත් බරක් වුණා 6යි ගානක් අපි මත්තේ. ඉන්නතරට අපි Airbnb එකේ ඉන්නේ. දැන් මේ අපි යන්නේ එයාපෝට් ඉස්සරේ එච්චරයි ආවා ප්ලේන් එකේ නැග්ගා කොළඹින් ප්ලේන් එකේ නැග්ගා ඊට පස්සේ සාජා වල අපිට ට්‍රාන්සිට් එකක් තිබ්බා. ඔව්. පැය 4ක 5ක විතර. ඊට පස්සේ එතනින් ආව කයිරෝ. කොහොම කරත් ඔයාලට මේ ඩිරෙක්ට් ෆ්ලයිට් නැහැ. ඒ හින්දා ඔයගොල්ලන් එන එකක එක්කෝ අබුඩාබි හරි ගොඩක් කලකට ස්ටොප් එකක් තියෙනවා ඔය හරි. එච්චරයි. දැන් අද තමයි අද ඔෆිෂියලි ෆස්ට් ඩේ එක අද. අපි යනවා පිරමීඩ්ස් බලන්න. ඔව් අපි මේ ෆස්ට් ඩේ එකේ පිරමීඩ් බලන්න යන්න නෙමෙයි අතර හිටියේ පොඩ්ඩක් ඉස්සෙල්ලාම හිටියේ පිරමීඩ් බලන්න යන පස්සේ වෙන ප්ලෑන් එක වෙනස් වුණා. මෙහෙ ඉන්න කෙනෙක් ඇඩ්වයිස් කළා වෙන දවසකට දාගත්තා. පළවෙනි දවසේ මියුසියම් දාගත්තා. දැන් ආයෙත් යනවාද පිරමීඩ් බලන්න. පිරමීඩ්ස් බලන්න. ඊට පස්සේ යනවා මියුසියම් එක බලන්න. මෙහෙ තියෙනවා ග්‍රෑන්ඩ් ඉජිප්ෂියන් මියුසියම් කියලා GEM කියලා කියන්නේ අලුතෙන් ඕපන් කරපු එක. ගිය අවුරුද්දේ තිබිලා තියෙන හැබැයි ගොඩක් පාර්ට්ස් තිබිලා නැහැ. fully open කරලා තින්නේ last year ඔක්කොම artifacts එක්ක. ඒක බලන්න යනවා මේකෙන් පස්සේ. චුට්ටක් ඉගෙන ගන්න වෙනවා ඒක බලන්න යන්න. ඒ වුණත් අපි ඉගෙනගෙන වොයිස් ඕවර් එකකින් ඒක හොඳට එක්ස්ප්ලেইন කරන්න. මෙහෙ ලොකු history එකක් තියෙනවා. සමහර දේවල් මෙහෙ කට්ටිය හරියට දන්නෙත් නැහැ. සමහර දේවල් online උත් නැහැ හරියට. ඒකෙන් නම් හොඳට හොයලා බලන්න ගොඩක් දේවල් ගැන. ආරම හොඳ හිස්ටරි එකක් තියෙනවා. හැබැයි රට නම් ඇත්තටම කැතයි. අපි ඉන්න හරිය පොඩ්ඩක් අර කැතයි කියන්නේ ඒ තියෙන ස්වභාවය. ඒ අර ඩෙසර්ට් එකක් අපි ඉන්නේ tropical country එකක්. කොළ පාට greenery blue තියෙනවා. ගහක් කොළක් නම් හොයාගෙන නැහැ. තිබ්බ ගසලත් දූවිලි. හෙන්නටම දූවිලි. හරි ගස්වල දූවිලි වාහනවල දූවිලි. දැන් මෙහි ඇවිල්ලා අපි ඉන්නේ සෙමලෙක් කියලා පැත්තක තමයි අපි ඉන්නේ. සමහර ඒරියාස් තියෙනවා. ඒ ඒරියාස් එච්චරම සුදුසු නැහැ. ගොඩක් කල් ඉන්න. ඉතින් මෙහි කෙනෙක් අපිට ඇඩ්වයිස් කරා එහෙට වැඩිය මෙහි හොඳයි and happening රාමදාන් එකට කට්ටිය එළියට බහැලා විතරම ඇක්ටිව් වාට කැමරීම හොයවන්න පුළුවන් කියලා. අනිත් එක දැන් අපි ඊජිප්ත් මේ පිරමීඩ් බලන්න යද්දි මම මේ උඩින් කෝට්ස් දාලා තියෙන්නේ මේ ඔයා මෙයාගේ තියෙනවා චුට්ටක් එළිය සීතලයි මේ දවස්වල. දැන් අපි මේ AC එක ඔෆ් කරලා හිටියාට රූම් එක ඇතුලේ ටෙම්පරේචර් එක මේ මාර වැඩි. දැන් අපි අද බලන්න ඕන අද රැයට මේ AC එක දාලා AC එක වැඩි කරලා තියලා තියන්නේ. නිකන් 30ට වගේ දාලා තියෙන 28ට 30ට වගේ දාලා තියන්නේ. රස් වෙනවද බලන්න. අවුලට හැබැයි නිින්ද ගියා. සුප්‍රියන් නිින්ද ගියා. මම ලස්සන ගවම කැරලා ඉන්නේ ගිහිල්ලා ගලවලා පෙන්නන්න. පිරමීඩ් එක ඇතුළට යනකොට මෙහෙම ෂෝල්ඩර්ස් කවර් වෙන්න ඕනේ. එක්ක ෂෝල්ඩර් එකකින් මේ ෂෝල්ඩර්ස් කවර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ජර්සි එක මට දැන් සීතල හින්දා මම ජර්සි එක දාගත්තා. ඔක්කොම හැම වැඩේම වෙන හින්දා. දෙන්න කියලා ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. අර හැට ලස්සන මම දැක්ක ෆොටෝස් අපි හිතාගෙන ආවේ. අන්න කොළ පාට වැත්තක්. අප්පා කොළ පාට වැත්තක්. මේ තමයි පිරමීඩ්ස් වල අලුත් එන්ට්‍රන්ස් එක. ඔයගලන්ට දැන් යනවා නම් සේෆ්ම කියලා කියන්නේ මේ එන්ට්‍රන්ස් එකෙන් යන එක. ඉස්සර කියනවා පිරමීඩ්ස් කියලා කියන්නේ ගොඩක් ස්කෑම් තියෙන තැනක් කියලා. යන්න කලින් අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා ඇත්තටම මෙහෙම තියෙනවද කියලා. ගොඩක් කට්ටිය මෙහෙම ස්කෑම් වලට කියන්නේ වැඩිපුර ගානට ටිකට් අරගෙන ඒ වගේ දේවල් ස්කෑම් වලට අහු වෙලා තියෙනවා. තාමත් පරණ ගේට් එක තියෙනවා. හැබැයි හැමෝම රෙකමන්ඩ් කරන්නේ මේ නිව් ගේට් කියන එකෙන් යන්න කියන එක. මොකද මෙතන අපිට ඔන්ලයින් ටිකට්ස් buy කරන්න පුළුවන්, ඊ-ටිකට් ස්කෑන් කරලා යන්න පුළුවන්. එතකොට ඔයාට ස්කෑම් එකකට අහු වෙන්න තියෙන chance එක ඇත්තටම 0%. එතකොට ඔයගොල්ලන් ඕවර් ප්‍රයිස් ටිකට් ස්කෑම් වලට අහු වෙන්නේ නැහැ. මේක තමයි මේගොල්ලන්ගේ ලොකුම පිරමීඩ් එකද ග්‍රේට් පිරමීඩ් කියන්නේ මේකට. මේක හදලා තිනවා මේ බ්ලොක්ස් මිලියන 2යි ගානක් දුන්න ඔහොම ගානකින් තමයි මේක හදලා තියෙන්නේ. සමහර බ්ලොක්ස් ටොන් 80ක් විතර වෙනවා. ඒක මේගොල්ලෝ සමාන කරලා තිනවා ඇෆ්‍රිකන් එලිෆන්ට්ස් 12කට. හිතා ගන්න බෑ. මිලියන ගානක් බ්ලොක්ස් යූස් කරලා හදපු මොනියුමන්ට් එකක් තමයි මේක. අපිට මේ පිරමීඩ් අල්ලලා බලන්න පුළුවන්. අන්න අපි ලෝක පුදුමයක් අල්ලලා බලන්න යන්නේ. Hello. මේ මෙහෙර හයියයි හැබැයි මොනවද දන්නේ නැහැ. මේගොල්ලෝ මේ පාරවල් ටික තිබුණාට මේ ෂටල් ඔපරේට් කරලා නැහැ මේ ලාස්ට් ඒප්‍රිල් වෙනකම්. ඒප්‍රිල් වලින් පස්සේ තමයි මේගොල්ලෝගේ මේ ෂටල් සර්විස් එක පටන් ගන්න. දැන් මේ ෂටල් සර්විස් එකෙන්ද මේක මාර කාම් එක්ස්පීරියන්ස් එකක්. මේ පාරවල් උඩට කැමල්ස්ලා එහෙම අරන් එන්න බෑ. අවිලා මිනිස්සුන්ට හර්ධ කරන්න බෑ. කැමල් රයිඩ් විකුණන්න ඒව කරන්න බෑ.
මෙතන ඔයගොල්ලන්ට යන්න එන්නයි තියෙන්නේ. එක පැත්තකට බස් යනවා, එක පැත්තකට බස් එනවා. කක්කාට බස් එකක් තියෙනවා. ඒක විතරක් පිරමීඩ් දෙක අතර යනවා. පිරමීඩ්ස් වලින් චුට්ටක් එහාට ගියාට පස්සේ ඔයගලන්ට මෙතන කැමල් රයිඩ්ස් තියෙනවා, එක එක ඇක්ටිවිටීස් තියෙනවා. අස්සෙව ඉන්නවා, අස්සෙව පදින්න පුළුවන්. එතකොට ඒ view එකත් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. ඇඩිෂනල් කොස්ට් එකක් යනවා ඒවට. ඒ වෙලාවේ වුණත් බයි කරලා ඔයගලන්ට මේ ඇක්ටිවිටීස් ටික කරන්න පුළුවන්. දැන් අපි යනවා මේ ෆොටෝ ගන්න ප්ලේස් එකක් තියෙනවා පැනරොමික් view කියලා. එතෙන්ට මෙහි තියෙන පිරමීඩ්ස් ඔක්කොම මේ පේනවා. කැමල් රයිඩ් එකකින් තමයි එතෙන්ට එක්කන් යන්නේ. මේ පයින් යන්න කැමති නම් පුළුවන්. එහෙම නැත්නම් මේ කැමල්ස් වගේ පිටේ තමයි වට යන්න තියෙන්නේ. මේගොල්ලෝගේ කෑම මේ රතු පාට මේ තියෙන්නේ. ඒ රතු පාට එක ඇතුලේ දාන් එනවලු මේගොල්ලෝ උදේට එද්දි. එහෙමලු අරන් එන්නේ මේ තනකොළ මම මේ කන්න දේවල් ගෙනල්ලා දෙන්න කන්න දීලා බ්‍රෙක්ෆාස්ට් ලන්ච් එහෙම දෙනවලු. දැන් මේ ටයිම් එක වෙද්දි 12 කිට්ටු වෙන්න වෙද්දි මේ ඔක්කොම එන ක්‍රවුඩ්. අපි අර උදේ ගිය පැති ඔක්කොමත් මේ සෑහෙන ක්‍රවුඩ් කියලා මෙයා කිව්වා මේ ටයිම් එක වෙද්දි. මොනවාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. ඊළඟට අපි ගියේ ග්‍රෑන්ඩ් ඊජිප්ෂියන් මියුසියම් එකට. මතක තියාගන්න මේක ඇතුළට යද්දි ලොකු කැමරාස් ඒ වගේ දේවල් අරගෙන යන්න බෑ. හැබැයි අපි ඔස්මෝ පුකට් එක අරන් යන්න පුළුවන් chance එක තිබුණා. අපි ඉතින් ඒකටත් බය වෙලා අපි ඒක තියලා ගියා. මේකේ ටිකට් එකත් අපි ඔන්ලයින් තමයි බුක් කරේ. එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්. දෙන්නගෙම ටිකට්ස් වලට 20000ක් වගේ ගියා. ඊජිප්ට් මියුසියම් එක තමයි තනි ශිෂ්ටාචාරයක් වටා හැදුණු ලෝකෙ ලොකුම සහ එකම මියුසියම් එක. වටිනාම මිල කරන්න බැරි කෞතුක භාණ්ඩය මේ මියුසියම් එක ඇතුලේ තියෙනවා. ඒ තමයි ටූටන් කාමුන් රජතුමාගේ මාස්ක් එක. මේක ගැන ෂෝට් වීඩියෝ එකක් මම ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා තියෙනවා. ආස කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. දැන් ගෙදර යන්න තමයි යන්නේ. අද දවසේ ඉවරයි. මේ කෑම වගේ කෑවා. කෑම වැඩි වුණා. අපි එකක් රහණයි. එහෙනම් තව එකක් ඕඩර් කරා. රහණ දෙක තමයි කෑවා. ඉතින් ඉවරයි. කෑවා. හරි. ඕකේ. එහෙනම් අද ඉවරයි. අද ඉවරයි. බයි. කයිරෝ වැඩ ටික ඉවරයි. අපි දැන් ඊළඟ සිටි එකට යනවා. සිටි එකක් නේද? ඔව්. ලක්සෝ වලට යනවා. කයිරෝ වල ඉඳන් ලක්සෝ වලට යන්නේ ස්ලීපර් ට්‍රේන් එකේ. සේෆ්ම කියලා කියන්නේ ගොඩක් කටිය රෙකමන්ඩ් කරන්නේ ෆ්ලයිට් එක යන එක. හැබැයි ෆ්ලයිට් එක අද ගත්තේ නැහැ. මොකද අනිත් තැන් දෙකම අපි තව තැන් දෙකකට තුනකට යන්න දෙනවා. ඒතකොට ඒ වගේ අපි ඉන්ටර්නල් ෆ්ලයිට්ස් ගත්තා. පොඩ එක්ස්පෙන්සිව් හින්දා අපි මේක එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්කම ට්‍රේන් එක යන් කියලා හිතුවා. බස් වල යන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. බස් වලයි මොනවාද කැබ්ස් වලයි. මොකද හේතුව ගොඩක් කටිය කාන්තාර මැද්දේ යද්දි මංගොල්ල හඬ දෙනවා. අපි යන් ට්‍රේන් එකේ යනවා. අපි එළියටලා ඉඳගෙන ඉන්නවා. දැන් කැබ් එකක් එනකම් Uber එකක් දාලා තියෙන්නේ. ගොඩක් කට්ටිය පික් කරන්නේ නැහැ මේ වෙලාවට. අපිට කලියොත් කිව්වා රමදාන් හින්දා අපිට එළියට බහින්න එපා කියලා එකව 5:00 7:00 අතර. මොකද ගොඩක් කට්ටිය නොකා නොබී ඉන්න හින්දා අර කන රමදාන් මේ බ්‍රේක්ෆාස්ට් එක කරන්නේ ගන්නේ 5:45ට කියලා කිව්වා. මොකෝ? Just 2. කොටුව දුම්රිය ස්ථානයට පැමිණි නෑ. දුම්රිය දුම්රියක් නෙවෙයි. ඒ වාට හරිය ලස්සනයි. එහෙම බලත් එක්ක මේක බිල්ඩින්ග්ස් නම් මේගොල්ලන්ගේ ඇතුළේ මාර ලස්සනයි නේ. ඒවා අලුත් ඒවා ඒකයි. ඔව් නේ අලුතෙන් හදපු එක. ඒවා අලුත් ඒවා හැන්ඩල් කරන්නේ ප්‍රයිවට් කම්පනි. දැන් ලංකාවේ එහෙම ගවර්න්මන්ට් එකේ පැත්තෙන් හැන්ඩල් වෙන්නේ. ඒතකොට මේවා හැන්ඩල් කරන විදිය වෙනස් නේ. පිරමීඩ් එකත් එහෙම කිව්වනේ. මේක අපි යන ට්‍රේන් එක ප්‍රයිවට් ට්‍රේන් එකක්. එහෙම? ඔව්. ටිකට් කවුන්ට් එක අතන තියෙනවා. අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට වුණ ප්‍රශ්න මාර පිටිපස්සේ ඉන්න දෙන්නට වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපේ මව් රටෙන් ආපු දෙන්නේ. ඔව් අපේ මව් රටෙන් ආපු දෙන්නේ. අපි මේ ස්ලීපර් ට්‍රේන් එකක් බුක් කරා කයිරෝ වල ඉඳලා ලක්සෝ වලට යන්න. ඒක බුක් කරේ අතරම මේ අපි දැන් සාමාන්‍යයෙන් අපි වැඩිපුර PC එකෙන් ඉන්නේ PC එක through වෙබ්සයිට් එකෙන් තමයි බුක් කරේ. පළවෙනි පාර ෆේල් වුණා. මුලින්ම රිෆන්ඩ් කිව්වා අතරම. රිෆන්ඩ් කිව්වම ඒගොල්ලෝ රිෆන්ඩ් එකට ටිකට් එකක් දාලා ටිකට් නම්බර් එක මට දුන්නා. රිෆන්ඩ් එක ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ කියලා කිව්වා. ඒකෙන් තමයි අපි WhatsApp තුරම මේ chat කරේ. ඔව් එයා රිෆන්ඩ් එක ප්‍රොසෙස් වුණා කියලා ඒක කන්ෆර්ම් කරපු හින්දා මම ආයෙ පාරක් බුක් කරා. එතකොට දෙවෙනි පාරත් වෙබ්සයිට් එකෙන් බුක් කරේ දෙවෙනි පාරත් ෆේල් වුණා. ඊට පස්සේ දැන් දෙපාරම බුක් කරා. කණ්ඩ වෙනවා ඒක ඇතුලේ අර. ඔව් අපි සිලෙක්ට් කරා මීල්
මීල් එක ඕ කණ්ඩ දෙනවා හරි වැඩිම හිට ඇඩ්වර්ටයිස්මන්ට් එක ඉවරයි ඒක පස්සේ වෙන්න $220ක් යන එකපාරකට ඒ ගොඩක් ගණන් මොකද අපි ගත්තේ ප්‍රයිවට් කැබින් එකක් මේ ස්ලීපර් මේ ට්‍රේන් එකේ ඒකට හරි දාගෙන යන්න පුළුවන් ඇඳවල් දෙයක් තියෙනවා කන්න බොන්න පොඩි නිකන් අපි ගියාම පෙන්නන ඒවා ටික සති 3ක් ගියා තාම රිෆන්ඩ් එක නැහැ හැබැයි දැන් අදත් මට කතා කරා ඒගොල්ලෝ අදත් කිව්වා ඒගොල්ලෝ as soon as possible දෙන්නම් කියලා මම පොඩ්ඩක් මේ කිව්වා සදරත් කිව්වා මේ දැන් as soon as possible කියන සති 3ක් ගිහිල්ලානේ කියලාත් මම කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ෆිසිකලි සල්ලි ගන්න විදියක් නැහැ කියලා මම ආවා ෆිසිකලි ඔෆිස් එකට එලා සල්ලි ගන්න බලන්න කියලා ඒකත් විදියක් නැහැ කියලා කිව්වා දැන් කොහොමදත් අපි try කරනවා ඔෆිස් එකට ගිහිල්ලා වෙලා මේ කෑෂ් ගන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ ඉජිප්ෂන් පවුන්ඩ්ස් හරි නැත්නම් ඩොලර්ස් හරි මොනවා හරි ගන්න පුළුවන්ද කියලා try කරනවා නැත්නම් at least confirmation එකක් ගන්න ඒගොල්ලෝට නාන්ත කරනවා මේක progress එනවා කියලා ඒක පොඩ්ඩක් check කරගන්න මොකද කොච්චර WhatsApp එකකින් කිව්වත් මොනවා වෙනවද දන්නේ නැහැ කට්ටිය දන්නවනේ අපි දන්නවනේ support handle කරන හැටි නේ අපි දන්නවනේ support handle කරන හැටි කාටද කියන්නේ මට කියන්නේ අපි හරියට වැඩේ කරනවා හරියද අපි මේ problem එක කියන්න ආවම මෙතන හිටියා තව මේ අපේ මවුරට දෙන්නේ ඒ දෙන්නත් ඒ ප්‍රශ්නෙම තියෙන්නේ ඒගොල්ලන්ටත් ඕනේ මේ රිෆන්ඩ් එක ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ බුක් කරද්දී ඇප් එක දාගෙන මොබයිල් ඇප් එක through බුක් කරන්න. ඒකත් අන්තිමට ෆේල් වෙනවා. හැබැයි ඔයාලට ටිකට් එක හම්බ වෙනවා. අර දෙකේම ෆේල් වුණා නම් ටිකට් එක ඉෂුව වෙන්නේ නැහැ. පොඩි පොඩි මිනි මාත් තියෙනවා මෙතන. මොනවද ගන්නෙ? අයියා කියපු චොකලට් එක. කුණාපා චොකලට් තියෙනවා. ගොඩක් කෑම වන්න තියෙනවා. අපේ නූඩල්ස් එකක් හදලා දුන්නා අර පෙන්නපු මේ වගේන් අපි ගත්තා. මං ගත්තා රාමෙන් එකක්, මෙයා ගත්තා රාමෙන් වගේ එකක්. නෑ ආව්. ඔව්. අපි දෙන්න බෙදන් ගමු ඉතින්. දරන්නේ තපෑනේ. ඔව්. ඉතින් තමයි ට්‍රේන් ස්ටේෂන් එක තියෙන්නේ. සීතල වෙන්නවද? ආ දන්නේ අර ওই පැත්තෙන් ඔහු ට්‍රේන් එකේ ඊට පස්සේ අපි නැගලා යනවා. නැගලා අනේ කෑල්ල පස්සේ පෙන්නෝ. දැන් ඇතුළේ යංගෝ වෙවුලනවා. සෙල්සියස් 16. අම්මෝ 10 වැඩි නේ 10 මට නම් බෑ මං හිතුවා අතන AC එකක් දාලා කියලා බලද්දි මෙතනින් එන හුළඟ AC එකක් දාලා ඔහොම තමයි තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එක ඉජිප්තුවේ AC එක 15 and 16 අපේ එක මේක තමයි ස්ලීපර් ට්‍රේන් කියන්නේ උඩ බෙඩ් එකක් තියෙනවා යට පුටු දෙකක් තියෙනවා කො දෙන්නෙක්ට නිදාගන්න පුළුවන් කියවනේ යට පුටුවේ නිදාගන්න හා ඔව් මේ නිදාගන්න තියෙන්නේ සිංක් එකක් තියෙනවා අර වැනිටි කිට් එකකුත් තියෙනවා වැනිටි නේද වැඩි කරන්නේ කොහොම තමයි අපිට කන්න තියෙන්නේ චිකනයි පොටැටෝයි රයිසුයි බන් එකක් තියෙනවා කේක් කෑල්ලක් තියෙනවා සලාඩ් එකක් තියෙනවා දෙකේම තියෙනවා පහයි වගේ මීල් එක සිලෙක්ට් කරන්න දෙන්න අපිට මොනවද චිකන්ද ෆිෂ්ද ලයිට් මීල් එකක්ද නොහම ලයිට් මීල් එකේ තියෙන සමහර වෙජිටබල් ගන්න අපිට එහෙම නෑ අපිට හොඳට කනවා කියලා දැම්ම අපි දැම්මේ මීට් කියලා හරි හරි මම දැක්කලා ලස්සනට ඒකටත් එක්ක මෙයා ගෙදර වගේම තමයි නැගිටලා පැය ගානක් ෆෝන් එක ඔබ මෙතෙන්ට මේ වෙලා ඉන්න බලන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක හම්බුණා මේක එක එක වර්ගවල බනිස් තියෙන එක එක ඒවා තියෙන බ්‍රෙක්ෆාස්ට් එක චූටි බ්‍රෙක්ෆාස්ට් එක එන්න ගන්න වගේ දෙයියෝ වගේ උඩට වෙලා ඉන්නවා උදේම දෙයිකුත් හම්බ දැන් මෙතනින් බහින්නවද ඔව් හදිසි ඒ මොකද කරන්නේ චූපරේ චූපරයිද කියලා අහනවා There are trains. Okay. Last station is also How long will it take from here to Assam? 3 hours. 3 hours. Thank you so much. You're welcome. අවුව තියෙන අවුව තිබ්බට මේ සීතලයි අඩු ඒ තිබුණා විතර විතර. ඔව් උදේ ගොඩක් සීතලයි මට නම් සීතලයි හැබැයි හොඳයි අත්‍තරම මේ ට්‍රේන් එක නම් හොඳට ට්‍රීට් කරා නේ train එකේ හිටව අපිට අපෙත් එක්ක නම් මේක කියලා. ඔව් අපේ එක නම් හොඳයි ඔයා මොකද කියන්නේ ට්‍රේන් එක්ස්පීරියන්ස් එක හොඳයි ඉතින් එහෙම අවුලට කියන්නේ අර පුටුවක වාඩි වෙලා ඉන්නට තමයි. ඔව් එළිය නම් ට්‍රේන් එක බලපුවම එනම කැතයි ඒ වුණාට මේ ඇත්තටම හොඳයි
උදෙන් ආවේ දැන් කීයද වෙලාව 9ට වගේ 8:30 සාමාන්‍යයෙන් චෙක් ඉන් එක තියෙන්නේ 12ට නෙමෙයිනේ early check in 12ට දෙකටම මම හිතන්නේ මේක 3ට තියෙන්නේ මේ early check in එක කිව්වා බලමු මොකක්ද වෙන්නේ කියලා ආ අපේ රූම් එක හම්බුණා යන ගමන් ඉන්නේ right Okay, welcome. thank you go Welcome. Okay, sir? okay රූම් එකට ලස්සනයි අම්මා view එක ලස්සනයි ලස්සන view එකක් නයිල් ක්‍රූස් එකක් යනවා හරි ආයෙම යන් ඇතුළට එළිය සීතලයි ඇතුළ රස්නේ සීතලයි යන්නේ අද අපි හවස යනවා කොහෙද ලක්ෂ ටෙම්පල් එකටයි කර්ණක් ටෙම්පල් එකටයි පොඩි ප්‍රශ්නයක් තිබුණා දැන් ওই දෙකෙන් මේ කෝකේද සන්සෙට් view එක ලස්සන කියන එක. ඊට Google කරා. එතකොට හම්බුණා මේ ලක්ෂ ටෙම්පල් එකේ තමයි ලස්සනට තියෙන්නේ සන්සෙට් view එකත් එක්ක සීනරි එක බලන්න පුළුවන්. එහෙනම් අපි තීරණය කරා ඉස්සෙල්ලා කර්ණක් ගිහිල්ලා ඊළඟට ලක්ෂ වලට යන්න. දැන් බඩගිනි තේකම් බොමු. ඔව් යාප තේරි ඉවර කරනවා අපි මේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් දැම්ම booking.com එකේ මේ බුක් කරද්දි අපිට හොඳ ස්පීඩ් wifi එකක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒගොල්ලන් අපිට දුන්නානේ වෙනම රවුටර් එකක් අපේ රූම් එකට විතරක්. ස්පෙෂල් රික්වෙස්ට් එකක් තිබ්බ හින්දා ඒ කියන්නේ ඇඩිෂනල් charge එකක් නැතුව මුකුත් නැතුව මෙන්න මේ හොටෙල් එකෙන් තමයි දුන්නේ ඔක්කොම. ෂෝකයි. දැන් අපිටම කියලා අපේම wifi එකක් තියෙනවා ඊජිප්ට් වලත්. අද අපි යනවා ලක්ෂවල ලක්ෂ ටෙම්පල් එකට. ඒකයි කර්ණක් ටෙම්පල් එකයි තමයි ගොඩක් මේ පැත්තේ ෆේමස් තියෙන්නේ. ලක්ෂ ටෙම්පල් එක ගොඩක් ෆේමස් සන්සෙට් එකට. කර්ණක් එක තමයි සන්රයිස් එකට ෆේමස්. අපිට අද මේක විතරනේ කරන්න තියෙන්නේ. යෝ මේක කරලා කාලා බිල එන්න තියෙන මේකලෝ පාස රාමදාන් වලටත් රෙඩි වෙනවා. ඕ මයි. එහෙනම් ඉක්මනට යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ රෑ වෙලා ඉඳලා එන්න තමයි තියෙන්නේ. ලක්ෂ ටෙම්පල් එකේ ඉවිනිං view එකයි නයිට් view එකයි දෙකම ඔයගොල්ලන්ට පෙන්නනවා. එකම ප්‍රශ්නයකට තිබුණේ මෙතන සෙනඟ වැඩි. ඉවිනිං මේ ටයිම් එකට සෙනඟ වැඩි. ඔව් මේ ටයිම් එකට. මෙතන එන්න කියලා රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් උදේ 6ට කලින් තමයි. එතකොට සෙනඟ අඩුයිලු වීඩියෝස් ගන්න ඒවට හරිම ලස්සනයි කියලා කිව්වා. අපිට ලොකු කේස් එකක් උන්නේ නැහැ. ඒ වුණාට උදේ ආවනම් ඊට සෙනඟ අඩුවෙන් හොඳ ලස්සන view එක බලන්න තිබුණා. එහෙනම් අපි හෙට යනවා. හෙට යනවා. කොහෙද? හොට් එයාර් බැලුවා. හොට් එයාර් බැලුවා. ඒක අපේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක අපි කරලා නැහැ කවදාවත්. ඒත් එක්කම තව ටෙම්පල්ස් වගේක් තියෙනවා අපි ඒවත් බලන්න නෑ වැලි ඔෆ් කිංස්. වැලි ඔෆ් කිංස් එක. එහෙනම් අපි හෙට සෙට් වෙමු. බයි. වන්ද තුනට ගිහලා අපි යනවා හොට් එයාර් බැලුවා. වෙනස් වෙයිදී එක්ස්පීරියන්ස් එක. ඔව් කලින් කරලා. ඇතියනේ මට කියවන්න බෑ මට බැටලා 9 උදේ පාන්දර යන්නේ. Good morning. How are you guys? Good. Are there so many people today? Of course, no. Right now, we're on the car, and I think we have one more stop. Okay. අපි ආවා මේ අපේ බැලුන් රයිඩ් එක බුක් කරපු කම්පැනි එකෙන් අපි ආවිලා ගන්න හොටෙල් එකට. ආවිලා අර ගන්නවා දානවා ඔක්කොම ටික කරනවා ඒගොල්ලෝ. අපිට ෆෙරි එකක් යන්න දිනවා මම හිතන්නේ මේ නයිල් ගඟෙන් එහා පැත්තට. එහා පැත්තේ තමයි වැඩ යන්නේ. අපි ඉන්නේ ඊස්ට් බැංක් එකේ. මේ තියෙන්නේ වෙස්ට් බැංක් එකේ. මේ වාහනේ ඉන්න ලස්සන කට්ටිය සෙට් එකක් ගන්න අපේ බැලුන් එකට සෙට් වෙන්නේ ලස්සන කට්ටිය අපේ මවුලට එනුයි ලස්සන කට්ටිය ඉන්න ඕන එක නගිද්දි මේ වගේ මේ වෑන් එකක් ඇවිල්ලා තියෙන්නේ
ෆස් රයිඩ් එක තමයි බුක් කරන්න කියලා හැමෝම රෙකමන්ඩ් කරන්නේ. අපි දන්නේ නැහැ මේ අපිත් මේ හොයලා වීඩියෝස් බලලා තමයි ඉගෙන ගත්තේ. ඔව් දැන් මේ අපි බුක් කරපු මේ කම්පැනි එකේ නම දාන්නම්. මේ එන කෙනෙක්ට බුක් කරගන්න පුළුවන් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනකොට. මේක තමයි මේ ලක්සෝ වල තියෙන බලූන් රයිඩ් එකේ තියෙන ලොකුම කම්පැනි එක කියලා. ඒක ඩිලෙට් වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙම බුක් කරන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට අර ඒජන්සි ෆීස් අනම්මනම් ඒවා මොකුත් නැති වෙනවා. දැන් අපි මෙහෙට ඇවිල්ලා චෙක් කරා මේ ඒ කියන්නේ රැන්ඩම් කට්ටියගේ ප්‍රයිසස් චෙක් කරා, හොටෙල් එකෙන් චෙක් කරා. ඒවෙ පොඩක් ගාණ වැඩි. ඒ කියන්නේ ඇට්ලීස්ට් $10ක්වත් වැඩි. දැන් අපි හොටෙල් එකෙන් චෙක් කරපුවම මේ බැලුන් රයිඩ් එකට දෙන්නටම අපි යන්නේ දෙන්නෙක්ටද? එක්කෙනෙක්ට $80යි දෙන්නටම 160යි. හොටෙල් එකෙන් එක්කෙනෙක්ට $10 ගාණ වැඩියෙන් තියලා තමයි ඒගොල්ලෝ ඒජන්සි ෆී එකක් තියලා තමයි ඒගොල්ලෝ ගාණ කෙනෙකුට $90යි කියන්නේ per person. ඒ වගේ එක එක්කෙනෙක් එක ගණන් කියනවා. normal random පාරේ ඉන්න ඔය ටැක්සිස් කට්ටියත් ඔය බැලුන් රයිඩ් එක කරනවා. ඒගොල්ලන්ගෙන් ගත්තොත් වෙනම ප්‍රයිස් එකක්. එහෙම එක එක ප්‍රයිසස් යන්නේ. ඉතින් ඔයා ඩිරෙක්ට් මම හිතන්නේ වෙබ්සයිට් එකෙන් බුක් කරලා හද අපිට වෙනම හරි ඔප්ෂන් සම්මත අපි කියන්න දැනට අපි දැන් දන්නේ ඩිරෙක්ට් බැලුන් එක ඔපරේට් කරන වෙබ්සයිට් එකෙන් බුක් කරගන්න එක තමයි හද කියලා. අනිත් එක ෆස්ට් රයිඩ් එක ගන්න මේකේ බැලුන් එකේ රයිඩ්ස් ගොඩක් තියෙනවා. සන්රයිස් එක බලන්න ඕන. ෆස්ට් රයිඩ් එක තමයි හැමෝම රෙකමන්ඩ් කරන්නේ. උදේ පාන්දර නැගිටින්න වෙනවා පුතේ. උදේ පාන්දර ගියදී 3ට විතර නැගිටිනවා. මොකද මේක 4යි ගානකට එනවා. හරියට වෙලාවට එනවා on time pick අපිට කරලා. මම හිතන්නේ ටිකක් කරක් කියලා මේගොල්ලෝ ආවේ. දැන් අනිත් කට්ටිය දැන් මේක අපි වෑන් එකේ දීලා ඉන්නේ කට්ටි දෙකක් හිටියනේ. එතකොට කට්ටි දෙකක් ඉඳගෙන අපිට 3ට නැවිලා තියෙනවා. අපිට 4:40ට මේගොල්ලෝ ආවේ. සමහරවිට අනිත් කට්ටියට 4:15 4:20 වගේ වෙලාවල් වලට එන්නේ. ළඟ තමයි ඔක්කොම තියෙන්නේ. ගම 3ට නැගිටින්න වෙනවා. 3 නැගිටිනවා. හරි. යා. All of you first time? Yes. Inshallah, you'll enjoy with us. Now, guys, we are going directly to the location of the balloon. It takes from 25 to 30 minutes to reach there, inshallah. Once we reach there, guys, we will divide you into groups and we will tell you, please follow this guide. You will be in this trip. I will tell you everything over there. No words. Okay, Habibi? Okay. Ready to fly? Yes. Okay. Ready to crash? No. Okay. මේ වෙලාවේ ටෙම්පරේචර් සෙල්සියස් අංශක 8යි. අම්මෝ. සෑහෙන දීතරයි. ඔව්වනේ. Valley of Kings මේ සයිට් එක. Congratulations! Congratulations! බැලුන් වල ගියා. next level experience එකක්. මේකට අපි යමයි. එක පැත්තක ඩෙසර්ට් එක පැත්තක මේ අර වවපු වගාවන් පේනවා. මාරම ගතිය. green උයි මේ ඩෙසර්ට් එකේ පාට මික්ස් වෙලා. අනේ වන්දට හරිම ලස්සනයි. මේක ඊජිප්ත් වල මෙහෙම නම් කැපඩෝකියාවල කොහොමද? ඔව්. next level එකදී. එහෙත් යා. එහෙත් දැන් හැමෙන් හැමතැනම යන්න ඕනේ. ඔව් අය. ඉතල යනවා. ඔව්. අද අපි යනවා එළියට කන්න. එළියට යනවා කන්න මේ ඉතලස හොටෙල් එකෙන් කෑවේ. අවුල වෙන කෑම ඇත්තටම රසයි. ඒකට වෙනසක් කරන්නේ. වෙනසක් කරන්න අපි යනවා එළියට. අවුල යන්නේ නැහැ නේද? කොහෙද යන්නේ? වාට මෙව්ව එකක් ඕනද? මොකක්ද පෙරාරි එකක් ඕනද කියලා හොයන්නේ. හිටියා එහා පැත්තේ මම හිතන්නේ මේ ළඟ හිටියේ නෑ. අපි නිකන් ඇඳන් ඉන්න විදිහෙන් හිතන්නදී මුන් අර ගමනක් යන්න දෙවේ හදන්නේ කියලා. මේ ළඟ තියෙන කේස් එකක් ඒක. හරිද? තියෙන්නේ. එළියට දැම්ම කොහමද? මේ බාන්න අද
මේව කනවා මේ ඔක්කොටම කීයද මේ රයිස් එක අපල් ගියේ මේ චිකන් අනේ බර්ගර් එක අපි කාලේ ඉවරයි ඔක්කොම කරලා ඉවරයි දැන් යනවා නිදා ගන්න හෙට උදේ 6ට නැගිටින්න ඕනේ මොකක් බලන්න අපි යන්නේ මතක නැහැ වැලි ඔෆ් කිංස් බලන්න ඒකත් අය දෙකක් තුනක් වගේ යයි වාහනයක් කතා කරගත්තා අපි කලින් මේ පොඩ ටවුන් එකට ගියපු එක්කෙනෙක්ගේ වාහනය එයා මුලින් කිව්වා 900ක් කියලා නේද 800ක් ඔව් එයා මුලින්ම කිව්වා 400 දෙකක් යන්න 400 එන්න 400 කියලා මේ ඉජිප්ෂියන් පවුන්ඩ් වලින් ඒකේ ගේස් එක මේ මෙහි තියෙනවා ඉන්ඩ්‍රයිව් කියලා ඇප් එකක් Uber වගේ ඇප් එකක් ඒ ඇප් එක මේ සිටි එකේ යූස් කරන්න පුළුවන් ඒකෙන් යන්න පුළුවන් ඒකෙන් යන්න පෙන්නන්නේ 130ක් වගේ 130 ගානක් පෙන්නන්නේ යන්න එතකොට ඉතින් අර යන්න 400 එන්න 400 කියන ගොඩක් වැඩිනේ ඒකේ රීසන් එක තමයි එහෙට ගියාට පස්සේ තනියෙන් ඩ්‍රොප් එකක් විතරක් දාගත්තොත් එහෙන් මෙහෙට එන කට්ටිය ඕන ගානක් කියනවා ඒ ගානට පෙන්න ඕනේ යනකොට අඩුවට යන්න පුළුවන් එනකොට එන්න බෑ ඔව් අපි කරේ අපිට මෙතන මේ පොඩි කොල් එකක් වුණා මේ ටැක්සි එකක් කරන අපි ආට මෙසේජ් කරලා වෙලා අපි ගත්තා මේ යාගෙන් ග්‍රේඩ් එයා 400 800 කිව්වේ අපි මේ යාව නෙගෝෂিয়েට් කරගත්තා ටෝටල් 600කට ඔව් යන්න දෙකටම 600ට අනිවාර්යයෙන් ඔයගොල්ලෝ නෙගෝෂিয়েට් කරන්න නැත්නම් එහෙම ලොකු ගණන් කියන ඉතුරු ගණන් කියනවා ඉතින් පොඩ සාධාරණ ගණන් නෙගෝෂিয়েට් කරන්න පල්ලෙහාටම ගන්නත් එපා ඉතින් මටත් තිබුණා ඕන්න තව මේක 400ට වගේ මෙයා කරන්නේ එහෙම කරන්න ඉතින් ලොකුවට වශයෙන් 400 මෙහි ඉතින් ගාණක් අඩුයිනේ මැද ගානකට අනික ටිප් එකක් දෙන්න ගොඩක් වෙලාවට පවුවනේ ටිප් එකක් දෙන්න ගොඩක් වෙලාවට මෙහි කියන්නම් 10 20 අතර දෙන්න කියලා ඕනම මේවා එකකට ඒවල 50ක් දෙන්න පවු කැමති ගානක් දෙන්න ඒකට තමයි කැමති ගානක් දෙන්න 50ක් 100ක් දෙන්න මොකද රුපියල් මේ 100ක් කියන්නේ මෙහෙන් ඊජිප්ෂියන් පවුන්ඩ් 100ක් කියලා කියන්නේ රුපියල් 650යි ඒ ඉතින් 50ක් හරි කමන්නේ දෙන්නනේ පවුනේ හරි අපි යනවා නිදා ගන්න හෙට උදේ වැලි ඔෆ් කිංස් වලින් හම්බ වෙනවා කඩයක් තමයි ඔව් වතුර හොදලා ගන්න ඊළඟට අපි ආවේ Valley of Kings. එතකොට මේකෙම අනිත් එක තියෙනවා Valley of Queens. දැන් ওই Kings Queens කියන්නේ මේ රටේ රජ කරපු රජතුමාලගේ ඒගොල්ලන්ගේ බිසවරුන්ගේ සුසාන භූමිය. එතන අපි මේ යන්නේ සොහොනක් බලන්න. ටිකට් එක නම් පොඩ්ඩක් ගණන්. මොකද අපේ සොහොන් මගේ නෙමෙයි මේගොල්ලන්ගේ සොහොන්. මොකද සාමාන්‍ය රජතුමෙක් රජකම පටන් ගත්ත දවසේ ඉඳන් තමයි ඒගොල්ලන්ගේ සොහොන හදන්න පටන් ගන්න. මම උදාහරණයක් කියන්නේ රජකම අවුරුද්දක් කරනවා නම් එක ලෙවල් එකකට සොහොන කපනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද රජ කරනවා නම් ඊට වඩා තව අඩියක් දෙකක් පල්ලෙහාට ගැඹුරට සොහොන කපනවා. කපනවා විතරක් නෙමෙයි ලස්සනට ඩෙකොරේට් කරනවා, චිත්‍ර අඳිනවා, එක කැටයම් හදනවා. අන්තිමට එයා මැරුණාට පස්සේ මැරුණු කෙනාගේ බොඩි එක මමියක් විදිහට හදලා එයා පාවිච්චි කරපු උපකරණ, අඳපු ඇඳුම්, ත්‍රෝන් එක ඒ හැමදේමත් එක්ක මේ සොහොනේ තැන්පත් කරනවා. නෝමලි අපි යන ටූම් එක ගොඩාක් ගැඹුරුයි නම් ඒ කියන්නේ මේ රජතුමා ගොඩාක් කාලයක් මේ රටේ රජ කරලා තියෙනවා කියන එක තමයි. ආයෙමත් කියනවා ඊජිප්තුවේ ඕනම තැනකට උදේ පාන්දර නැගිටලා යන්න. මොකද දවල් වෙන්න මාර සෙනඟක් ඒ වගේම තමයි රස්නෙත් වැඩි. ඒ නිසා මේක ටිප් එකක් විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න ඊජිප්තුවේ යනවා. කළු පාට හරිද පිස්සු දානේ ඔයාට කළු පාට මේ කළු නෙමෙයි නිල් හරි කළු හරි මේ බලන්න නිල් වල වෙන තද නිල් පාට ඔයාට පේන්නේ නැහැ මේක තද නිල් පාට තියෙන්නේ නිල් පාට වල ප්‍රභේද දිනවා කියලා දන්නවද මට පේන්නේ ඒක කළු පාට වගේ ඉන්නකෝ කියන්න අපි කළු පාට පේන කට්ටියට මොලේ තියෙනවා අනේ ඔයාට මොලේ නෑ පාට පේන කට්ටියට මොලේ නෑ අර මේ ඉන්නකෝ මේ අද අපි යනවා ලක්ෂ්මී අද අන්තිම දවසේ නෑ අද යනවා ඔව් අද අන්තිම දවසේ හැබැයි අද යනවා මේ කර්ණක් ටෙම්පල් එකට යනකම මැද තව පන්සලක් හම්බ වෙනවා පන්සලක් නෙමෙයි අතට මේක ටෙම්පල් කියලා කියන්නේ මට ගල්කරු වගේ තියෙන මේ වල ඒක දෙන්ඩරා ටෙම්පල් ඒක දෙන්ඩරා ගොඩක් කටේ යන්නේ නැහැ හැබැයි ඒකේ තාම එහෙම කියලා අපි හිතන් ඉන්නවා යද්දි ඉන්නවලු සූ ගාන සෙනග ඒක තාම මේ ලස්සනට ඒගොල්ලන්ගේ ආර්ට්ස් වල කලර්ස් එකම ලස්සනට ප්‍රිසර්ව් වෙලා තියෙනවා ඒක බලන්න තමයි අපි යන්නේ අපි මේක තරක් ස්කිප් කරා ඒ අස්වාන් අස්වාන් කැමති කට්ටිය ඉන්නවා නම් යන්න ඒක පොඩක් ගම් පළාත වගේ මේගොල්ලන්ගේ කොහොමද ඇත්තටම ගමක් ඔපරේට් වෙන්නේ කියන එක තමයි එකෙන් පෙන්නන්නේ නුබියන් විලේජ් කියලා එකක් තියෙනවා ඒක ගමක් නේ ඔව් ඒක තමයි ෆේමස් මේ වගේ උත් තියෙනවා ටෙම්පල්ස් එකකුත් තියෙනවා ඔව් ලස්සනයි ඒත් අපි ස්කිප් කරා ඕකේ බයි බයි අපි පාර බයිනවා යන්න දැන්
බලන්න මේ පැත්තේ මේක. අපේ රටේ නෙමෙයි. වැරදි පැත්ත බලන්න එපා. ඒකනේ. කට්ටිය නිදි. ඒකෙන්ද උදෙන් එන්න. ඒකට කරදරයක් නැහැ ඔයගොල්ලන්ට. මේ මිනිස්සුත් නිදි. මේ මිනිස්සුත් නිදි. මෙහි කට්ටිය කොහොමත් නිදි මේ මොකද මේ දවස් රාමදාන් හින්දා. සුපිරි සන්රයිස් එකක් එක්ක යන්න පුළුවන් ටෙම්පල් වලට උදේ වහන්දර එන්න. මේ ඊට පස්සේ 6:00ට 6:45 වගේ. දැන් ගාව 6:20 වගේ ඇති. තාම ඊට මග එනකම එනවා. අතරිනේ. self service tickets. මිනිස්සු ඇවිල්ලානේ. හරි පොඩ්ඩයි. උදෙන්ම නැගිට කට්ටිය ඇවිල්ලා 6ට එන කට්ටිය. ඔයා පරක්කු වෙන්නේ. මම කොහෙද කරපු? ඔයාට මේ පරක්කු වන්දේ. බුරු කියන්නේ ඔයාට පැය ගන්න බාත්රූම් එකට වෙලා හිටියේ. නෑ. අර බෑග් එකට කර්ටන් එකක් අල්ලගෙන ඒක තමයි පරක්කුනේ. මේ මේ බල්ල ලොකුයි. හොඳට හලත් කාලේ ඉන්න බල්ල. හා ඔටු සම්භවයක් තියෙන පොඩි. අර බලන්න. මේක තමයි මෙයාලගේ කර්ණක් ටෙම්පල් කියන්නේ. ඒත් දෙම නැගිටලා මිනිස්සුන්ව බීච් කරන්න. මං ගාඩ ඉන්න බා. මම බිසි. ඒකට බුර්රු තමයි. බුරු. හරි ලස්සනයි. කන්න නෑ ඉතින්. ආයි. බායි. අන්න ඔබිලිස්ක් එකක් මේකේ තියෙනවා. හැම එකේම ඔබිලිස්ක් එකක් තියෙනවානේ. මෙයා ලොපිලිස් කියන්නේ. මෙයා නෙමෙයි ඔබිලිස්ක් කියන්නේ කණුවක් නේ. අර තියෙන්නේ නේ ජිම් පප්පගේ කණුව ඔබිලිස්ක් එක. මේ ටෙම්පල් එක මේ යූස් කරලා තියෙනවලු වෝටර් පියුරිෆිකේෂන් වලට. ඒ කියන්නේ නිව් කින්ඩම් එකේ ටෙම්පල් එක විදිහට යූස් වෙලා තියෙන්නේ මේක. නිව් කින්ඩම් කියන්නේ ඔය මේ ටූටන් කාමන් රාම්සෙස් ඒ කට්ටියගේ කාලේ. 18th 19th 20th dynasty. එහෙනම් කටනක් වල්ලි ඉවරයි. දැන් අපි යනවා දෙන්නරා. ඒක අපි යන ගමන් මේ හුදට යන ගමන් හොඳ වේ තමයි තියෙන්නේ. නතර කරලා බලලා යනවා. ඒක විදිහට කියනවා. දුර්ගදා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. හරිදා දුර්ගදා ගාදා. ලස්සනයි පොඩ්ඩක් කියලා. වශයෙන් නේද? මේ කට්ටියකින් අපි අහුවා මේක දුර්ගදා කියලා කියන්නේ. ඉතින් වෙනම වයිබ් එකක් ඔයගොල්ලෝ දැකලා ඒක තමයි අපි වීඩියෝස් වලින් දැක්කේ. බලන්න ඒක ඊජිප්ත කියලා හිතන සීන් එකක් තියෙනවා ශ්‍රී ලංකාවේ. අපි ගියපු හැමතැනකම වගේ ලස්සන ෆොටෝස් ගත්තා. අපේ හස්බන්ඩ් ආසයි ලස්සන ෆොටෝස් ගන්න. ඒ නිසා මට ෆොටෝස් වලින් නම් අඩුවක් නැහැ. Fox's Kitchen Daily Instagram එකට ගිහිල්ලා ඒ දේවල් ටිකක් බලලා ඔයගලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඊජිප්ට් ගැන. ලාස්ට් ඩේ අපි මෙහෙ ස්කිප් කරා හැබැයි මෙහෙ ආතල් ඇක්ටිවිටීස් ටික ස්කිප් කරා. හැබැයි ආතල්ෙන් හිටියා. ඔව් දවස් 3ම හෙන ජොලි හිටියා. උදේට නැගිට්ටා. ඊට පස්සේ උදේට කෑවා, දවල්ට කෑවා, රාත්‍රීට කෑවා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ උදේ නැගිට්ටා. 6 වෙදි වගේ නැගිට්ටනේ. ආහම දෙවෙනි දවසේ අපි චුට්ටක් නිදාගත්තා. ඊට පස්සේ ඒත් උදේට කෑවා, දවල්ට කෑවා, රාත්‍රීට කෑවා. දවල් එක සමහර වෙලාවට ස්කිප් කරා. එතකොට මොකද කන්න බෑ. ඒ තරමට මේ හොටෙල් එකේ අන්ලිමිටඩ් කෑම, අන්ලිමිටඩ් බොන්න පුළුවන්, ලිකර් දෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇති තරම් එන්ජොයි කරන්න පුළුවන්. පූල් එකට ගියොත් එළිය ෆෘට් ජූස් දෙනවා. ගැන කන්න බොන්න මේන් එපා කියනකන් දෙනවා. දැන් අපි යනවා ශාමෙල් ෂෙයික් කියලා තවත් සිටි එකකට ෆ්ලයිට් එක යන්නේ. ඔව් බස් එකේ යන්න බස් එකේ වාහනේ යනකොට ගොඩාක් වෙලා යනවා. ඒ නිසා අපි මේ ෆ්ලයිට් එකක් ගන්න තීරණය කරමු. ඒ ෆ්ලයිට් එකේ 1 hour එහෙම නැත්නම් බස් වල නැත්තම් වටෙන් යනවා නම් පැය 20ක් විතර යනවා. ලොකු ගමනක් මේක අර රෙඩ් සී එක ක්‍රොස් කරලා යන්නේ. ෆ්ලයිට් එකක් ගන්න වෙලාව ලේසියි. ඊළඟට යන්න තවත් ආස දෙයක් කරන්න. Instagram famous cafe එකක් තියෙනවා මේ ඊජිප්ට් වල එක පැත්තක. ශාමෙල් ෂේක් වල තියෙන ෆර්ෂා කියන cafe එක. ඩොමෙස්ටික් ප්ලේන් එකේ ඉන්නේ අපි. බස් එක. යා බස්. ඔව් මේකේ සීට් දෙකක තියෙන වෙනම සීට් ප්ලේන් එකක්. පැය යන්නේ. පැය යන්නේ. අනුගමනයේ හැදෙකද වෙන්නේ. නැග්ග බැස්සුවා. අපි ඉන්ටර්නල් එයා ටිකට්ස් බුක් කරගෙන වියදම් කරගෙන යන්නේ අපි මේ කැෆේ එකේ එක්ස්පීරියන්ස් එක ගන්න විතරමයි. සමහරක් වෙලාවට හිතනවා ඉතින් කට්ටිය පිස්සු කියලා අපරාධ සල්ලි කියලා හිතනවාද? හැබැයි ඒ එක්ස්පීරියන්ස් එක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. එහෙනම් ඒකට යමු.
එයාපෝට් එකට ශාමල් ෂේක් එයාපෝට් එකට කයිරෝ තව වැඩක් වුණා. බැන්ඩොන්ටත් වරදිනවා. අපි කයිරෝ යන ටිකට් එක දාලා තිබුණේ දැන් අද පෙබරවාරි 26. ඒක අපි දැනන් හිටියේ නෑ මෙතනට එනකම්. අපි බුක් කරලා තියෙන ටිකට් එක මාර්ච් 26ට යනවා. මාසයක් ඉස්සරහට ඩේට් එකක් දාලා තියෙන වැරදිලා ඒක. මාර්ච් පෙබරවාරි දාන්න ඕනක මාර්ච් දාලා. මෙතෙන් ආවට පස්සේ මේගොල්ලොත් කන්ෆියුස් වෙලා ටිකක් වෙලා හෙව්වා. විනාඩි 5-10ක් හෙව්වා. දැන් මේගොල්ලොත් හිතන් ඉන්නේ දැන් අපිත් හිතන් හිටියේ පෙබරවාරි කියලානේ. ඒගොල්ලොත් හිතන් ඉඳලා තියෙන්නේ සේම් ඩේට් කියලා. ඉතින් ටිකට් එක හෙව්වා. ටිකට් නම්බර් එක නෑ. කොහමරි ටිකක් වෙලා බලලා ගැටුවට පස්සේ තමයි ක්ලික් කරලා තියෙන ඒගොල්ලන්ටත් මේක මාර්ච් එකක් කියලා. ලොකු කෙනෙක් නැහැ. ඉතින් කෝල් එකක් ගත්තා හොට්ලයින් එකට. සපෝට් එකෙන් අහන්ස කරා. එයා අපිට සහභාගී කියන විනාඩි 15ක් විතර යන්නදී. හරි ඊට පස්සේ අද ඉඳලා දවස් දෙකක් තුනක් කයිරෝ වල ඇවිදින්න තමයි තියෙන්නේ. කරන බැරි චරිත කන්ට. අපි තමයි මේකට ආවේ. මේකට මම දැන් මට නම් එහෙම බਜ਼ਾර් කියනවා. මොන බਜ਼ਾර්ද? මොන බਜ਼ਾර්ද? මේක බਜ਼ਾර එකක්. මේක කියන්නේ කාන් එල් කලී. එන ෆේමස් මේක. ඒ කියන්නේ මෙහෙට එන ඔක්කොමලා මෙතෙන්ට තමයි එන්නේ සුවනියස් ගන්න සහ ෆොටෝස් ගන්න තමයි ලස්සනයි. ඔව් මෙතන ෆේමස් ඉන්ස්ටාග්‍රෑම් ෆේමස් ස්පොට් එකක් තියෙනවා. හැබැයි එතන නම් දැන් මාර ගණන් වැඩි කරලා ලයිට් ඔෆ් කරනවා. එතෙන් දැන් තියාගෙන යන ලොකු සීන්. ඒ නිසා මේ එතනින් නැතුව ඔයගලන්ට වෙන තරකින් උනත් ගන්න පුළුවන්. මේ බਜ਼ਾර් එකේ ගොඩක් ෆේමස්. ගොඩක් අඩුවට ඔයගලන්ට ඊජිප්ට් වලින් සෝනියස් ගන්න පුළුවන්. මුළු ඊජිප්ට් එකම බඩුවල ගණන් ගහලා නැහැ. ඒගොල්ලෝ ඉතුරු ගණන් තමයි කියන්නේ මූණ බලලා ගන්න කියන එක. මේකේ මේ ජෝඩි කියලා ගහලා දෙන ෂොප් එකේ අපි දාන්නම් මේ ලොකේෂන් එකක් දාලා තියන්නම්. ඒකෙන් ගන්න මේ දෙකේ බඩුවල ගණන් ගහලා දෙනවා. ඔව් අනිත් එක මේ කඩේට යන්න තියෙන පොඩි පාස් ස්ට්‍රීට් එකකින් ගිහිල්ලා එක තට්ටුවක් උඩට නගින්න තියෙනවා. නැගලා තමයි යන්න තියෙන්නේ. ඒකේ මේ යන විදිය දාන්න යන විදිය කියලා කියන්නේ යන ලොකේෂන් එක දාන්න එතන. අපි ලොකේෂන් එකක් දාන්න. ඒ තියෙන එකලගේ පොඩි ෂොප් එක. ඒ පොඩි ෂොප් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ අරබ් වලින් යාට කියන්න මේ බිග් ෂොප් එකට යන්නේ බිග් ෂොප් කියලා ඒ වචන දෙක දාන්න. යන්නේ කොහොමද කියලා අරබ් වලින් අහන්න. එතකොට ඔයාට යා කියනවා තැන. හරියට පාර. හරි අපි දැන් යනවා ගෙදර. හරි දැන් මේ වෙලාවට ෆ්ලයිට් එක ගෙදර යන්න අපි ගලක මං ඉන්නවා. ෆ්ලයිට් කැන්සල් වෙලා දැන් අපි මේ ඇකොමඩේෂන් එක මාරු කරනවා. මාරු කරලා අලුත් ඇකොමඩේෂන් එක කරනවා දවස් දෙකකට. ගිහලා බලලා මොකද සිටුේෂන් එක කියලා කොහොමද මෙහෙන් අපිට වෙනම ෆ්ලයිට් දාගෙනවත් යන්න බෑ දැන් ෆ්ලයිට් නෑ අතන. ගොඩක් කට්ටිය ඉතින් මොකද මේ ප්‍රොබ්ලම් එක විතර අපි අතරම ටිකක් හරි සේෆ් කට්ටිය වාගේ ට්‍රැවල් කරලා දුබායි වල සාජ වල අබු ධාබි වල ඉර වෙලා ඉන්න ඒ කට්ටියට වඩා දැන් සිටුේෂන් එක ටිකක් බෙට අතන. කිසිම උලක් නැහැ. එකවරේ ගෙදර යන්න බැරි එක. මම දැක්ක කෙනෙක් ස්ටෝරි එකක් ගහලා දාලා ගිහම හොඳ රයිස් අන් කරි එකක් කියම ඒව මික්ස් කරලා එච්චරයි. මේ ඔක්කොම ෆ්ලයිට් ඔපරේෂන්ස් වලින් යන්නේ 4 වෙනි මාස 4 කියලා. වාද දෙවෙනි එක. බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා. අලුත් තැනකට චෙක් ඉන් වුණා. අලුත් රූම් එකකට. ඇත්තට මේක මේ ගෙදරක්. නිව් කයිරෝ වල තියෙන. හැබැයි හරියම ලස්සනයි. ඇත්තට හරියම ලස්සනයි. ඒ ෆොටෝස් වල තියෙනට වඩා ගොඩාක් ලස්සනයි මෙතන. අපි දැන් මොකද ගන්නද? අපි දැන් යනවා එයාපෝට් එකට. අපිට මේ ෆ්ලයිට් එකක් හම්බ වුණා. හැබැයි ඒක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නෙමෙයි. වටේන් ගිහිල්ලා එන ෆ්ලයිට් එකක්. හැබැයි ඉතින් තව මෙහි ඉන්න එකේ තේරුවක් නැති හින්දා අපි හිතුවා ලොකු කොස්ස ගන්නන් ගියා ඒකට. බොරු කියන්න ඕනේ නෑනේ. වැඩිපුර ලක්ෂ 4.5ක් විතර ගියා. හැබැයි දෙන්නටම. මේක තමයි අපිට හම්බුන හොඳම බෙස්ම ඔප්ෂන් එක. කයිරෝ වල ඉඳන් සෞදි වලට ගිහිල්ලා සෞදි වල 1.5 hours වගේ මම හිතන්නේ ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ සෞදි වල ඉඳන් මෝල්ඩිව්ස් වල ගිහිල්ලා මෝල්ඩිව්ස් වල ඉඳන් ලංකාවට එන්න තමයි. සෞදි කියන්නේ ජෙඩා අපි යන්නේ. සෞදිම නෙමෙයි සෞදි කිව්වම රියාද් නේ හැමෝටම මතක් වෙන්නේ ජෙඩා කියන්නේ මේ පැත්තේ අයින රතු මුහුද අයින. රිස්ක් එක අඩුම පාත් එක ඒක කියලා මෙයා සර්ච් කරලා බැලුවා. ඒ හින්දා අපි වැඩි දෙපාරක් හිතුවේ නෑ. ඔප්ෂන් එක හම්බුණා. අතර එම්බසි එකෙන් අපිට ගොඩාක් උදව් කරා. එයාලා තමයි කිව්වේ මේ ලංකාවේ එම්බසි එකට අපි කතා කරලා කිව්වට පස්සේ ලංකාවේ එම්බසි එකෙන් මෙහි ඊජිප්ට් ශ්‍රී ලංකන් එම්බසි එකට කතා කරලා තමයි මේ ඔප්ෂන් එක අපිට දුන්නේ. ඇත්තටම හොඳයි. ඔව් එහෙන් කෝල් කරලා හොයලා බලුවා. ඊට පස්සේ තමයි අපි කිව්වා සෞදි පොඩ්ඩක් බලන්න කියලා සෞදි තුරු යන්න. ඊට පස්සේ බැලුවා. චෙක් කරලා බලලා මේ ෆ්ලයිට්ස් කැන්සල් වෙලත් නැහැ. හිස්ටරි ඔක්කොම බලලා තමයි මේක පික් කරේ. මම හිතන්නේ අපි උබේ ගාව අපිට යන්න වෙලාව හරි. හරි. අපි දැන් සෞදි එයාලයින් එකට දැක්කා. කයිරෝ ඉඳන් සෞදි යන ෆ්ලයිට් එකට මේක යනවා අනිවාර්යයෙන්. මේක 100% ෂුවර් යනවා කියලා.
යයි මේක මාරම සෙනගක් කියන ෆ්ලයිට් එක ෆුල් ඇත්තටම මොකද මක්කම යන කටේ ජඩා කියන්නේ මක්කම මේ මක්කම යන කටේ ගොඩාක් මේකේ මේ පිළිලෙන ඒගොල්ලන්ගේ නම් ඇත්තටම දැන් පැය දෙකයි. මාර භක්තියක් තියෙනවා මම මේ ෆස්ට් ටයිම් මේ ඒගොල්ලන්ගේ භක්තිය ඇත්තටම එක්ස්ප්ලেইন මේ එක්ස්පීරියන්ස් කරන්නේ එනම භක්තිය මර එනම ආගමට ලැබී වෙලා තමයි ඒගොල්ලන් යන්නේ ඒක පැයකමාරක ලේෝ එකක් තියෙනවා ට්‍රාන්සිට් එකක් තියෙනවා ජෙඩාවල ඊට පස්සේ එතනින් මෝල්ඩිව්ස් වල තමයි යන්න තියෙන්නේ ඒක පැය 5මාරක ෆ්ලයිට් එක මෝල්ඩිව්ස් වලින් නෙක්ස්ට් ඩේ අපි ලෑන්ඩ් කරන්නේ පාන්දර 2:00 යාළුවෙක් ඉන්නවා අපි හිතුවේ ඒගොල්ලන්ගේ ගෙදර නැන්දලා වෙලා ඉඳලා පොඩි ඒකත් වැකේෂන් එකක් කරගන්න වැකේෂන් කරගන්න බෑ අම්මලත් හරි වය එනකම් බලාගෙන ඉන්නවා ඔෆිස් එකෙත් වැඩ පිළිලා එහෙම පුළුවන් අර ඉක්මනට ගෙදර යන්න බලන්න මේගොල්ලෝ මේ ෆ්ලයිට් එක මේ වෙනම බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ ජෙඩායන එකක් ඉඳලා මේ හරි ලස්සනයි රාමදාන් ලෝගෝස් දාලා මේ ඔක්කොම බ්‍රෑන්ඩ් කරලා තියෙනවා මේ අපව බ්‍රෑන්ඩ් කරලා තියෙනවා රාමදාන් අපි ගියා සේෆ්ලි ලංකාවට આવොත් vlog එකේ ඉතුරු ටික කන්ටිනියු කරන්න මෙහෙට වගේ නවුලක් නෑ අපිට බෝට් එක හරි ගෙදර යන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ දැන් යනවා අපි දැන් මේ චෙක් ඉන් වෙලා ඉන්නේ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක ලංකාවට යනවා එහෙනම් අපි ලංකාවට ඇවිල්ලා ඉන්නේ එහෙනම් අපි ඊජිප්ත් එක ඉවරයි එනවාට කියන්න දෙයක් තියෙනවා කියන්න දෙයක් නෑ අපි ආවා නැවතත් හමුවෙමු තවත් ඊජිප්තු වගේ වෙන ගමනකින් හරි එහෙනම් බයි සතුටින් නිමා වුණු ඔව් ඇත්තටම මරුවා සුපිරි ට්‍රිප් බයි